දේවාලයක් කරනවා මේ මොනවාද ඕනේ? හැමදේම මරන්න ඕනේ. පත්තිනි කාලේ. මොකක්ද අතපය විසිකලා ගසලා නාසරේ මාතුගේ නාමයෙන් Nasri Jesus සම්පූර්ණ මේ ශරීරය ඇතැල්ලා යන්න ඕන. යේසුස් වහන්සේගේ නාමයෙන්. Get out in the name of යේසුස් Jesus. වහන්සේ කරන්න බැරි දේවල් කරන්න. Every evil force, get out in Jesus' name. Get out in the name of Jesus. You have to get out in යන්න ඕන නෑ යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් යන්න ඕන. Yandone. කවුද මේ? කවුද මේ? මට දෙයක් ඕනේ. මොකක්ද ඕනේ? මොනවාද ඕනේ? හැමදේම මරන්න ඕනේ. Aranda. මරන්න කාවද? Name. Mini Mary me Asudatma. යේසුස් වහන්සේගේ නාමයෙන්. Get out in the name of Jesus. දැන් යන්න ඕන. Bind and curse every evil force and power. හරි. දැන් යේසුස් වහන්සේගේ ලේවල බලයෙන්. Get out in the name of Jesus. කියන්න යේසුස්ගේ ලේවල බලයෙන් ජේසුස්ගේ ලේවල බලයෙන් මම නිදහස් වෙනවා. මම නිදහස්. යක්ෂ ඵලයන් යක්ෂය බලයෙන් ආයේ මගේ ශරීරේ ආයමගේ ශරීරේ උඹට අයිති නෑ. ඔබට අයිති නෑ. මම සම්පූර්ණයෙන්ම මම සම්පූර්ණයෙන් මගේ ශරීරය මගේ ශරීරය යේසුට බාර දෙනවා. යේසුස් බාර මම දැන් නැගිටිනවා යේසුගේ නාමයෙන්. නැගිටින්න. නැගිටින්න යේසුගේ නාමයෙන්. මොකක්ද තියනස් තව ගෙඩි ආවේ පාන්තර පාන්දුරින්දා මොකක්ද තිබුණ අසනීපේ මේ මම අවුරුද්දක් විතර වෙනවා දැන් මට වරමක් තියනවා කියලා කියනවා. අවුරුද්දක් තිස්සේ ඉඳන් වරමක් තියනවා කියලා කියනවා කවුද කියන්නේ මේ ගෙවල් ළඟ මෑණි කෙනෙක් ගාවින් තමයි මේ වරමයි කියන්නේ යා තියනවා කියලා මොකද්ද හදලා වරම? දුන්නා කියලා කිව්වා. Alaban pastor මොකද්ද වරම පත්තිනි කියලා? කාලේ. මොකක්ද ඈ පත්තිනි කාලි. පත්තිනි කාලි අද ඉවරයි. කාලි ගියා. මොකද්ද වාර තිබුණේ දැන් මොකද මම උනේ දේවාලයක් කරනවා මේ දැන් දේවාලයක් කරනවා ඔව් මාසයක් කියලා දැන් නැවතිලා තියෙන්නේ. දේවාලය කළා දැන් මාසයක් වෙනව නතර ඔයාට කරලා ඔව්, ඒක කරදරයක්. කෑ ගැහුවා ඔක්කොම මරනවා කියලා නේ. කරදරයක් ඔක්කොම මරනවා කිව්වා. දැන් මාසයක් තිස්සේ කරලා නතර කරේ අයියෝ ඔක නතර කරේ බැරි නිසා කරන්න මට කරන්න බැරි වුණා මොකද්ද හේතුව උනේ මොකද්ද උනේ හේතුව මට කෑ ගහන්න එනවා යටිගිරියෙන් හැමදාම හවස 6 වෙනකොට එක වරමක් නෙමෙයි ඔයාව සම්පූර්ණ විනාශ කරන්න තමයි ඔය හැමදේම කරලා තිබුණේ. දැන් මෙතනට ආවට පස්සේ මොකද උනේ? දෙවියන්වහන්සේට ස්තුතියි මම මෙතන ඉන්නවා. දැන් මොකද වෙන්නේ උනේ? ඊළඟට දැන් මොකද්ද දැනෙන්නේ නැගට? දැන් නිදහස් වගේ. නිදහස් වගේද නිදහස්ද? නිදහස්. කොච්චර කාලයක් පස්සේද? අවුරුද්දකට පස්සේ අවුරුදු 1කමාරකට පස්සේ. අවුරුදු 1කමාර පස්සේ. අද ප්‍රථම වතාවට ආවේ නේ? ඒක හොඳටම සුවයි කියලා තේරෙනවා මෙතනට ආවට පස්සේ. හොඳටම සුවයි කියලා තේරෙනවා. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේට මහිම වේවා. කාඩෝ